වන මල්වලින් සහ සිනා හඩින් පිරුණු තනබිමක මයිලෝ නම් කුතුහලයෙන් පිරුණු පොඩි හාපැටියෙක් ජීවත් වුණා. ඔහු දවස පුරාම සමනලුන් පසුපස දුවමින් සහ සිහින අඳිමින් කල් ගෙව්වා. සෑම රැකම ඔහු ආස දෙස බැලුවේ ලෝකයේ සියලුම වර්ණ උපත ලැබූ ස්ථානය වන දේදුණු පාලම සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන්. නමුත් එක් උදෑසනක ඔහුට පුදුම සහගත යමක් දැනිනි. තනබිමේ ගීතනාදයෙන් නිහඬ වී තිබූ අතර වරක් ජීවයෙන් ගිදුළු මල් පෙතිවල වර්ණය මැකී යන්නට පටන් ගත්තේය. මුළු ලෝකයටමත් මයිලෝටත් සිහින දෙකීම අමතක වී ගියාක් මෙන් අහස සුදු මැලි වී නිසල විය. වර්ණ නැවත ගෙනීම සඳහා මයිලෝ පෞරාණික වනාන්තරය වෙත ගමනක් ගියේය. එහිදී කාලය සෙමෙන් ගලා ගිය අතර වාතය රහස් වලින් දිදුලමින් පැවතුණි. එහි විශාල ඕග්ගසක බෙනයට් තුල පැරණි කතාවල සහ අමතක වූ සත්‍යයන්ගේ භාරකරු වූ ප්‍රඥාවන්ත බකමූණා ජීවත් විය. එහි ඉහළම අතමත ප්‍රඥාවන්ත බකමූණා සංසුන්වහ සියල්ල දන්නා ලෙස බලා සිටියේය. වටපිටාව රහස් වලින් බර වී දැනුනි. කිසිදු වචනයක් කතා නොකලද මයිලෝ තේරුම් ගතේ වර්ණ නැවත ගෙනීමට නම් ඔහු සියලු ආලෝකය ආරම්භ වන ස්ථානය වන දේදුණු පාලම සොයා යා යුතු බවරි. ඔහුගේ ගමනේදී මයිලෝට පිප් නම් වූ කුඩා කුරුල්ලෙක් මුණ ගැසුනි. ඔහුගේ විහාටු දීප්තිමත් වූ අතර ඔහුගේ ආත්මය කිසිදා අඳුරු නොවන ස්වභාවයකින් යුක්ත විය. කුඩා වූත පිප්ගේ හදවත ධෛර්යයෙන් ස්පන්දනය වූ අතර ඔහුගේ හඬ ශීතලම සුළඟේ පවා උණුසුමක් ගෙන දුන්නේය. ඔවුන් මීදුම් කන්ද නැගගෙන යද්දී ඔවුන්ට ලූනා නම් වූ සැහැල්ලු වලාකුලක් හමු විය. ඇය සුලිකුණාටු සහ ගිගුරුම් පිටුපස සැඟවී සිටියාය. ඇගේ ආලෝකය බැබලීමට ඉඩදීමට තරම් ඇය ලැජ්ජාශීලී වූවාය. මු르දු වැස්සකට පවා මල් පිපීමට හැකි බව ඇයට මතක් කර දෙමින් ඔවුන් එකට එකතු වී ඇයව සැනසුවාය. ඔවුන් ගැඹුරට ගමන් කරන තරමට ලෝකය වඩාත් අඳුරු විය. පහළ නිම්නයේදී සෙවණැලි දික් වූ අතර ඔවුන්ට වැඩිපුර කුතුහලයක් සහ බියක් දැනිනි. අඳුරු රජුගේ හඬ මීදුම අතරින් බඩගාගෙන ආවේ. සෑම දෝංකාරයක්ම බියක් බවට පත් කරමිනි. ඔවුන් වටා අන්ධකාරය වඩාත් වැඩිවන විට මයිලෝට ඔහුගේ අම්මාගේ වදන් සිහිවිය. ධෛර්යය කියන්නේ බිය නැතිවීම නෙවෙයි. එය ඔබ එය බලාපොරොත්තු වන විට ඔබේ හදවතින් නිකුත්වන ආලෝකයයි. ඉතින් ඔහු දැස් පියාගෙන එම ආලෝකය වැඩෙන්නට ඉඩ දුන්නේය. පිප්ගේ ගීතයේ සෑම ස්වරයක් සමගින් ලූනාගේ දීප්තියේ සෑම කුලිංගුවක් සමගින් ඔවුන්ගේ ධෛර්යය කුණාටුවෙන් උදාවෙන හිරුමෙන් පැතර ගියේය. නිම්නය නැවතවරක් වර්ණ වලින් පිරී ගියේය. අඳුරු රජුට ඔවුන්ගේ කරුණාව හමුවේ වැටි වේලා සිටීමට නොහැකි විය. අවසානයේදී ඔවුන් වලාකුළු හරහා තැනු දේදුණු පාලම වෙත ළඟා විය. සෑම වර්ණයක්ම දියමන්තිමෙන් දිලිසුණු අතර වාතය පවා ගීත ගයන්නාක් මෙන් විය. මයිලෝගේ සිහිනේ සැබෑ වී තිබුණහා මෙම ගමන බැබල වූයේ මිත්‍රත්‍ය බව ඔහු තේරුම් ගතේය. මිතුරන් නැවත පැමිණෙන විට වර්ණ මුළු ලෝකය පුරාම පැතිර ගියේය. මල් සතුටින් පැද්දුණු අතර ගංගා මායාවක් මෙන් දිලිසින්නට විය. සහ සිනාහඬ නැවතත් කඳුකරය පුරා දෝංකාර දුන්නේය. තවද එතැන් පටන් මයිලෝ සිහිපත් කළේ හදවත් ඔවුන්ගේ නිර්භීත ආලෝකය බෙදා ගන්නා විට අඳුරු තම දිනයකට වුවද දේදුණුවල වර්ණ වලින් බැබලෙන්නට පුළුවන් බවයි.